සුබ සන්ධ්‍යාවක් හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අද අරන් එන වීඩියෝ එකෙන් මම පෙන්වන්න යන්නේ අපි ඉෆ්තාර් එකට ආම්ස් ගිවින් එකක් දෙනවා. ඉතින් අපි අද කෑම් පාසල් 100ක් බෙදා දෙනවා ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකේ සයිඩ් එකේ ඉන්න අයට. ඉතින් ඔයගලන්ට වීඩියෝ එක බලා ගන්න පුළුවන් අපි ගත්තේ මොනවාද බෙදුවේ මොනවාද කියලා. අපි හවස 5ට විතර අපි පිටත් වුණා යන්න ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකට. ඉතින් අපි බත් පාසල් 100ක් අරගෙන අපි ඉස්ලාම් මං කියන්න ඕනේ අපි ට්‍රාන්ස්පෝර්ට් දී ප්‍රියංක රයියාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ අපිට මේ බර ටිකත් අරන් යන වාහනයක් අපිට ලබා දුන්නටත් ඒකත් ලොකු පිනක්. මොකද අපි ටැක්සි එක ගියා නම් අපිට මේ වැඩේ අපිට සැහැල්ලුවෙන් මුකුත් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ප්‍රියංක රයියාට thank you so much. ඉතින් අපි එතනට ගිහිල්ලා මේ අපි ඔක්කොම පාසල් හැදුවා ඉස්සලා. මොකද අපි ඔරෙන්ජස් ලබන් එතකොට වතුර එතකොට ඩේට්ස් ඔක්කොම වෙන වෙන බෑග් වලට දාන්න ඕනේ 100 ගානේ 100ක් හදන්න ඕනේ බෑග් 100ක්. ඉතින් ඒ ටික හදලා අපි එතන හදනකොටම ගොඩක් මිනිස්සු අපිට එකතු වුණා. ඉතින් අපිට පහසුවෙන්ම හැමෝටම බත් පාසල් ටික බෙදා ගන්න අවස්ථාව හම්බුණා. ඇත්තටම කිව්වොත් හිතට සන්තෝසයි. ඔයගන්ට පේනවා වගේ. ඉතින් කියන්න වචන නැහැ. ඇත්තටම හරිම සන්තෝසයි. ඔයගොල්ලන් දැක්කා වගේ අපි ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකේ කැම 100ක් බෙදුවා. ඉතින් තව තිබුණා තව බෙදන්න තිබ්බනේ තරි. තවත් ආවා කට්ටිය. ඉතින් අපි ඒකේ ඊළඟ අවුරුද්දේ බලමු ඉන්ෂාල්ලා ලොකුවට කරන්න. ඉතින් අද අපි කරපු දෙයට මම ඉස්ලාම් ස්තුතිවන්ත වෙනනේ සදරෝන් අයියට. ඉතින් එයා තමයි අයිඩියා එක දුන්නේ. ඉතින් මේකට දායක වෙච්ච අනිත් අයටත් අපිට හෙල්ප් කරන්න ආපු අයටත් සල්ලි දීපු අයටත් අපි සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. පාටි දාන්න කරන්නේ නෙමෙයි. පින් අතේ වැඩ කරන්නත්. ඉතින් බලාපොරොත්තු නේද ඉස්සරහටත් මේ වගේ දේවල්. ඉතින් ඉදිරියේදී හම්බෙමු.